සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස කැරමල් පුඩින් එකක්. මේක අපිට සීනි සහ බිත්තර භාවිතා කරලා හදාගන්න පුළුවන්. කිරි දාන්න ඕනේ නැහැ මේකට. කිරි දැම්මේ නැහැ කියලා පොඩ්ඩක්වත් රසයේ වෙනසක් නැහැ. සාමාන්‍ය කැරමල් පුඩින් එකක රසම තියෙනවා. එහෙනම් අපි බලමු මේ රසම රස පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 150ක් දාගන්නවා. ඒකටම වතුර මිලිලීටර් 150ක් දානවා ඇල් වතුර. දැන් අපි මේ සීනි ටික හොඳට දිය වෙනකන් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක අපි උණු කරගන්න ඕනේ යන්තම් බුබුලු දාන මට්ටමට. මේක නූල් ඇදෙන පදම වෙනකන් උණු කරගන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක වෙනත් භාජනයකට දාලා නිවෙන්න තියාගන්න ඕනේ. මේක හොඳටම නිවෙන්න තියාගන්න ඕනේ. ඔයාලට ඉක්මනට නිවා ගන්න ඕන නම් මේක ඇල් වතුර භාජනයකින් තිබ්බහම ඉක්මනින් නිවෙනවා. ඊට පස්සේ ආයි භාජනයක් ලිපේ තියලා ඒකට මම සීනි මේස හැඳි 3ක් දාගන්නවා. ඊට පස්සේ අපි මේක කැරමල් කරගන්න ඕනේ. අඩු ගින්දරේ තියලා සීනි ටික හොඳටම දිය වෙනකම් මේක හැඳි ගන්න එපා. මේක ගින්දර වැඩි කරගෙන කර ගන්නත් එපා. මොකද ඊට පස්සේ පුඩින් එක තිත්තරහ එනවා. මෙන්න මේ ගානට කැරමල් වුණාට පස්සේ අපි පුඩින් එක හදන භාජනයට මේ කැරමල් එක දාගන්නවා. දැන් අපි අර කලින් හදාගත්තු සීනි පැණි එක නිවිලා තියෙන්නේ හොඳටම. මම ඒකට දැන් බිත්තර 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩි 5ක් 10ක් විතර මේක හොඳට විස්ක් එකකින් ගහගන්න ඕනේ. විස්ක් එකක් නැත්නම් ඔයාලට ගෑරිප්පුවකිනුත් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට වැනිලා තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒක හොඳට කලවම් කරගන්නවා. දැන් මේක අපි අර කලින් කැරමල් කරගත්තු භාජනයට පෙරා ගන්නවා. මේක අනිවාර්යයෙන්ම පෙරා ගන්න නැත්නම් අර බිත්තරවල තියෙන පිලි ගඳ, පිලි රස එන්න පුළුවන්. මේක මම දැන් ෆොයිල් කොලයකින් වහගන්නවා. ඔයාලත් අනිවාර්යෙන් ෆොයිල් කොලයකින් හරි පියනකින් හරි මේක වහගන්න. නැත්නම් ස්ටීම් කරද්දී අර ස්ටීම් එකේ හුමාලේ වැටිලා මේක දිය වෙන්න පුළුවන් පුඩින් එක. දැන් මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් දාලා ඒක රත් වෙනකොට කූලින් රැක් එකක් තියාගන්නවා. ඒක උඩ මේ පුඩින් භාජනයේ තියලා වහගෙන විනාඩි 45ක් පැයක් පමණ මේක තම්බ ගන්නවා. දැන් අපේ පුඩින් එක ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් මේක අරගෙන මේ වෙලාවෙම අනිත් පැත්ත හරවන්න එපා. මේක හොඳට නිවෙන්න දෙන්න. දැන් අපේ පුඩින් එක හොඳටම නිවිලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට වටේ ටිකක් බුරුල් කරගෙන මේක අපි අනිත් පැත්ත හරව ගන්නවා. මේ පුඩින් එක හදාගන්න හරිම ලේසි. බොහොම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසම රස කැරමල් පුඩින් එකක් ඔයාලට ඉක්මනට හදාගන්න පුළුවන්. මේක ස්ටීම් කරන්න යන වෙලාව විතරයි යන්නේ. මිල්ක් මේඩ් කිරි ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න නැහැ. ඔයාලට වැනිලත් නැත්තම් ගෙදර එනසාලට දෙකක් වගේ තලලා එකතු කරන්න පුළුවන් රසයක් එන විදිහට. ඉතින් මේ වගේ බොහොම පොඩිම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුළුවන් රස රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්. ඔයාලටත් මේ නිවාඩු කාලයේ මේ රසම රස කැරමල් පුඩින් එක හදලා රස බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ලේසි රෙසිපි බලන්න ඕන නම් මගේ channel එක